ජීවිතයේ හැමදාම අපි හිතන විදිහට හැමදේම සිද්ධ වෙන්නේ නැහැ. සමහර දවස් තියෙනවා උදේ ඇහැරුණු වෙලාවේ ඉඳලම හැමදේම කනපිට හැරෙන. මුළු හිතම මහන්සියෙන් සහ කලකිරීමෙන් පිරෙන දවස් තියෙනවා. ඉතින් ඒ වගේ දවසක හිතේ තියෙන බර සැහැල්ලු කරගෙන ආයමත් මුහුණට හිනාවක් අරන් එන්න. නැත්තං අපේ මූඩ් එක ෆික්ස් කරන්න අපිට පුළුවන් පුංචි සරල දේවල් ටිකක් අපේ ජීවිතයට එකතු කරගන්න. ඉතින් ඒ වගේ දවසක ඔයාට පුළුවන් මුළු ලෝකයම අමතක කරලා දාලා ඔයාගේ ඇඟට පහසු ඇඳුමක් ඇඳගෙන තමන් ආසම කරන කෑමක් තමන්ගේ අත්දැකීම හදාගන්න එක. ඒක හරි පුදුමාකාර සහනයක්. කුසියෙන් එන ඒ හුරු පුරුදු සුවඳ, කෑම හදනකොට දැනෙන ඒ සැනසීම, හිත ඇතුලේ තියෙන පීඩනය එක ක්ෂණයකින් නිවාලන්න පුළුවන්. ඒක නිකම්ම කෑමක් හදනවා විතරක් නෙවෙයි. ඒක හිත සුවපත් කරගන්න කරන ආදරණීය ආයෝජනයක්. ඉතින් ජීවිතේ අපේ හිතපු දේවල් ගොඩක් වෙලාවට වැරදිලා ගියත් ඒ හැමදේම මැද්දේ අපිට පුළුවන් අපේම කියලා පුංචි ලස්සන ලෝකයක් මවා ගන්න. රස කෑමක සුවඳකින්, ලස්සන සින්දුවක නාදයෙන්, චිත්‍රපටයක චමත්කාරයෙන් ඒ අඳුරු දවස ආලෝකමත් කරගන්න අපිට පුළුවන්. අවසානයේදී අපිට තේරෙනවා දවස වැරදුනාට ජීවිතය වැරදිලා නැහැ කියලා. ඉතින් ඒ පුංචි සතුටවල් එක්ක හිත හදාගෙන හෙට දවසේ අලුත් බලාපොරොත්තුවක් එක්ක ආයමත් හිනා වෙන්න අපිට ශක්තිය ලැබෙනවා.